imagine කරන්න ඔයාගේ නම කතා කරන ඕන දැන් stage එකට එන්න කියලා. Your name is called and you go on stage. Now it's all happening. Hand is shake, your heart race, your mind goes blank. What it is? This called stage fear. ලෝකේ 77කට වඩා මිනිස්සු ප්‍රමාණයකට මෙන්න මේ ස්ටේජ් ෆියර් කියන එක දැනෙනවා කියලා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. ඒකෙන් මොකක්ද මම කියන්න try කරන්නේ? ඔයාටත් මෙන්න මේ ෆියර් එක දැනෙනවා නම් you are human. ඒක human nature එකක්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් මොනවද කතා කරන්නේ? මේ වීඩියෝ එකෙන් මම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කතා කරනවා. පළවෙනි එක මොකක්ද මේ ස්ටේජ් ෆියර් කියන්නේ? මොකක්ද මේක පිටිපස්සේ තියෙන සයිකොලොජි එක? සහ second part එකේ මම කතා කරනවා how we can overcome this stage fear. මොකක්ද මේ stage fear කියලා කියන්නේ එහෙනම්? මොකක්ද මේක පිටිපස්සේ තියෙන සයිකොලොජි එක? මෙන්න මෙහෙමයි. Flight or fight කියලා මෙන්න මේ අපේ brain එකෙන් කරන stress response එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සර කාලේ දඩයන්ය කියලා තියෙනවානේ. එතකොට මිනිස්සු ගොඩාක් වෙලාවට ඉස්සරහට එන සතෙක් අපි හිතමු උදාහරණයක් ගමු මෙහෙම. ඔන්න අපි සිංහයෙක් ඉන්න රූම් එකකට යනවා. හරිද? මොකක් හරි කේජ් එකක් කියමුකෝ. අපි එතනට යද්දී අපේ මනස දරගන්නවා ඕකේ මේක threat එකක්. එහෙනම් අපිට option දෙකයි තියෙන්නේ. එක්ක එතනින් පැනලා යන්න වෙනවා. එහෙම නැත්නම් සිංහයත් එක්ක සටන් කරන්න වෙනවා. මෙන්න මේ same scenario එක තමයි use වෙන්නේ මේ stage fear කියන category එකේ. කියන්නේ මේකේදී අපේ brain එක මේ audience එක හඳුනගන්නේ threat එකක් විදිහට. එහෙම නැත්නම් අපි කියමු lion කෙනෙක් විදිහට. ඒ threat එක ඉස්සරහා අපේ brain එක ඕන අපේ amygdala එකෙන් මොකද අපිට මේ stress hormone release වෙන්න ගන්න adrenaline වගේ. මෙන්න මේකත් එක්ක අපේ body එක ඕන response දක්වන්න හදනවා. කොහොමද මේ flight or fight mode එක active වෙන්නේ? අපේ brain එක තියෙනවා. මේ brain එක trigger වෙනවා මොකක් හරි risk එකක් හමුවේ. එතකොට ඔන්න stress hormone release වෙනවා adrenaline වගේ. ඊට පස්සේ ඔන්න body එක react කරන්න ගන්නවා. එතකොට fight reaction මොනවාද? ඔන්න අපේ voice එක increase වෙනවා. අපි හයියෙන් කතා කරන්න ගන්නවා pause නැතුව හයියෙන් කතා කරනවා. නැත්නම් අපිට වචන පැටලෙනවා. මොකද අපි ඔන්න දැන් අපි අර threat එකත් එක්ක fight කරනවා. okay? එතකොට මොනවද flight mode එක? ඒ කියන්නේ අපි පැනලා යන මොනවද කරන්නේ? flight mode එකේදී අපි කරන්නේ ඔන්න අපිට සේරම අමතක වෙලා යනවා. ඔක්කොම blank out වෙලා යනවා. අපි stage එකෙන් බහිනකම් ඔන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ stage fear කියන එක ඇතුලේ වෙන්නේ. okay අපි එහෙනම් දැන් යමු මේක overcome කරන විදිහ ගැන ඒත් එක්කම කතා කරන්න. හැබැයි ඒ අර point එකේම මම තනක් අල්ලනවා. හරිද? දැන් අපි හිතුවොත් audience එක අපිට threat එකක් කියලානේ මේ response එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි හිතන්න පුරුදු වුණොත් audience එක threat එකක් නෙවෙයි කියලා. It's really easy. audience එක threat එකක් නෙමෙයි කියලා හිතපු තැන ඉඳන් ඔන්න අපේ stress එක අපිට අඩු කරන්න පුළුවන්. Don Green කියලා sport counselor කෙනෙක් කියනවා. okay මෙයාගේ තියෙනවා මේ book එකක් Fight Your Fear and Win කියලා. Fight Your Fear and Win. පුළුවන් නම් ඒක හොයාගෙන කියවන්න. මේක ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. මෙන්න මේකේ මෙයා ස්ටෙප් කීපයක් කියනවා මේ public speaking වලදී මේ stage fear එක overcome කරගන්න. okay මම මේක ඔක්කොම මෙතන කියන්න යන්නේ. මම මේක ඒ කියන්නේ ඒක සංක්ෂිප්ත කරලා main points ටික ඔයගොල්ලොත් එක්ක share කරගන්න. පළවෙනි එක විදිහට එයා කියන්නේ form your clear intention. form your clear intention. ඔයාගේ intention එක හරියට අඳුරගන්න. මොකක්ද ඔයාගේ intention? මොකක්ද ඔයාගේ බලාපොරොත්තුව? mistake කරන එකද එතන කියලා? නැත්නම් නිකන් just කතාවක් කරන එකද? නෑ. ඔයාගේ බලාපොරොත්තු වෙන්න ඕන එදා දවසේ කරන හොඳම කතාව කරන්න. audience එකට influence එකක් දෙන්න. ඔයා කැමති නැද්ද මෙන්න මෙහෙම කතාවක් කරලා බහැරෙන්නේ කට්ටියට wow you did well amazing stage how do you do this how do you practice it? එහෙම අහනවට කැමති නැද්ද? ඉතින් හැම දවසකම මම speech එකක් කරලා බහිද්දී කීප දෙනෙක් ළඟට අහනවා මම how do you practice it? wow නියමයි speech අන්නේ level එකට level up කරගන්න අපිට තව යන්න ලොකු දුරක් තියෙනවා. දැනට අපි fear එක maintain කරලා ඉන්න. Now let's go to the second point. හරිද? ඔන්න දෙවෙනි tip එක. මම tip හතරයි කතා කරන්නේ මේ වීඩියෝ එකේ. ඔන්න first එක කතා කරලා ඉවරයි. දැන් යන් ඔන්න second tip එකට. okay? second tip එකේදී වෙන්නේ මේකයි. තනිකරම breathing එක තමයි යනවා. ඔන්න stage එක උඩට ගිය ගමන් මොකක්ද දන්නවද වෙන්නේ? ඕන ඔයාගේ එක්ක ඔයා ඔයාගේ හුස්ම ටික හිර කර ගන්නවා. එහෙම නැත්නම් ඔයා හරි short periods වලින් තමයි ඔයාගේ breath එක ගන්න. මෙන්න මේක exacerbate කරනවා the cycle of anxiety. okay? psychology වල අපිට technique ගොඩාක් කියලා දෙනවා මේ breathing exercises වලට.
හරිද? ඒ කියන්නේ අපිට මසල්ස් වලට ફોකස් කළා වගේ බොඩි පාර්ට්ස් වලට මේ ફોකස් කරලා කරන්නත් පුළුවන්. just breathing විතර ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අපි මොලෙම එහෙනම් මාත් එක කරමු the breathing exercise. ඊළඟ පාර කතාවක් කරන්න පුංචි වෙලාවකට කලින් මේක කරලා බලන්න. දැනට ඉන්න තැන ඉඳගෙන ඇස් දෙක වහගන්න. මුළු විශ්වයේම ශක්තිය දැන් ඔයා ගාවට එකතු වෙලා තියෙන්නේ. දැන් ස්ටේජ් එක උඩ ඉන්නේ ඔයා විතරයි. ඔයාට කිසිම කෙනෙක් පේන්නේ නැහැ. ඔයාට කිසිම කෙනෙක්ව ඇහෙන්නෙත් නැහැ. දැන් මෙන්න මේ විදිහට හුස්ම ගන්න. මුලින්ම ඔයාගේ නහයෙන් පපුව පිරෙන්න ලොකු හුස්මක් ගන්න. දැන් ඔයාට දැනෙනවා වගේ මුළු ශරීරයම සිහිල් වෙලා යනවා. ඒ හුස්මට ඔයාගේ උදරය පිරෙන්න ඉඩ දෙන්න. දැන් හිමීට ඔයාගේ මුඛයෙන් විතරක් ඒ හුස්ම එළියට දාන්න. අපි ආයෙම කරනවා. Inhale from your nose. Just wait and feel. Now exhale from your mouth. Then හිමීට ඔයාගේ ඇස් දෙක අරින්න. ඉතින් ඊළඟ පාර ඔයා ස්පීච් එකක් කරන්න කලින් මේ මොහොත මතක තියාගන්න. third tip එක මම අරගෙන එන to overcome stage fear is what it is. Practice girls, practice. Psychology වල හේව වේවා කිසියම් තැනක අපි ෆෝබියා එකක් තියෙනවා නම් මේකට තියෙන හොඳම ප්‍රතිකර්මය තමයි අපි එක්ස්පෝස් වෙන එකට. නැවත ඒ same situation එකට එක්ස්පෝස් වෙන එකට. එන්නේ එතකොට ඔයාගේ මයින්ඩ් එකක් දැනගන්න ඕකේ මේක මට පුරුදු දෙයක්. It's okay. There's no threat here. So I have to react normally කියන එක. ඒ කියන්නේ ඔයාලට familiar වුණාම අන්නේ විදිහට උදාහරණයකට අපි social anxiety වගේ තියෙන අයට අපි recommend කරනවා ඔන්න පළවෙනි දවසේම කඩේකට යන්න. ඒකේ මුදලාලිත් එක්ක කතා කරන්න. දෙවෙනි දවසේ ගිහින් good morning හරි කියන්න. ඊට පස්සේ වචන දෙක තුනක් කතා කරන්න. ඊට පස්සේ තව එතන ඉන්න ඇත් එක්ක කතා කරන්න. මෙන්න මේ විදිහට ටික expose වෙවි යන්නේ. අන්න ඒ වගේ තමයි මේ stage fear එක තමයි performance anxiety වලදී අපිට පුළුවන් නැවත මේක කරලා ඒකට හුරු වෙන්න. Okay? මේ confident එක build වෙන්නේ ඒකත් එක්ක. ඔයා එක දවසක් ඔන් ස්පීච් එකක් කරනවා ඊළඟ දවසේ ඊට වඩා ටිකක් හොඳ විදිහට කරනවා. මේ විදිහට ස්ටෙප් වයිස් යන එකක් තමයි මේ ගමන. ඕකේ. ඉතින් ඊළඟ පාර ඔයාට ස්පීච් එකක් කරන්න තියෙදි එහෙම නැත්නම් ස්කූල් එකේ වෙන්න පුළුවන් නැත්නම් යුනිවර්සිටි එකක වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔය වැඩ කරන ආයතනයේ වෙන්න පුළුවන්. මේ කොහෙම හරි තැනක ඔයාට ස්පීච් එකක් කරන්න හම්බෙන ඊළඟ අවස්ථාවේ ඔයා හිතන්න ඕන දෙයක් තමයි okay this is my opportunity. Okay, this is not my threat. This is my opportunity. I do my best. මමගේ උපරිමය මෙතන කරනවා කියන එක ඔළුවේ තියන් යන. ඔන්න දැන් මම අර කලින් කියපු කතාවටම ආයෙන්නේ මොකද්ද? Fight and flight. දැන් ඔයාලට threat එකක් නැහැ. ඔයාලා සිංහයා පූසෙක් ගන්නට කරලා ඉන්නේ. Okay? Now it's not a threat. Audience එක දැන් ඔයාලට threat එකක් නෙමෙයි. ඔයාගේ intention එක තමයි okay I can do it. I do my best. This is last tip එක but this is the most important one. What it is? Don't fear to make a mistake if you want to overcome your stage fear. මොකද perfect වෙන්න යන්න එපා. මෙන්න මේ line එක හරි ලියලා තියාගන්න. පේන තැනක නැත්තම් මතක් කර හරි ඉන්න. මොකද audience connect with real people, not with perfect robot. Okay, මේක තමයි කටිය තේරු ගන්න නැතිම පොයින්ට් එක. ඒ කියන්නේ අපිට AI use කරලා හරි කොහොම හරි ලස්සන ස්පීච් එකක් ඕන කෙනෙක්ට දැන් හදා ගන්න පුළුවන් nowadays. නමුත් ඒ ස්පීච් එකේ තියෙන naturality එක protect කරගන්න පුළුවන් හැමෝටම බෑ. ඒක තමයි trick එක. ඒක තමයි ඔයගේ speciality එක. හරියට මේ ස්පීච් මේ public speech කියලා කියන්නේ
chef කෙනෙක් කෑම් උයන් ඉගෙන ගන්නවා වගේ. ඒකෙම එයා කෑම් හදන්න ඉගෙන ගන්නවා අනිත් අයගේ recipes බලලා. හැබැයි එයාගේ own restaurant එකක් දාපුවාම හරි කොහොම හරි එයාගේ අනන්‍යතාවය වෙන්නේ එයාගේ මොකක් හරි අනන්‍ය වෙච්ච dish එකක් තියෙනවා. එයාගේ විදිහට හදපුවා. අන්න ඒ වගේ තමයි public speaking එකේ මේ naturality එක කියන්නේ. කියන්නේ ඔයා අනිත් අයගෙන් බලලා දේවල් ඉගෙන ගන්න. කියන්නේ ඔයා දේවල් ටික අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන ඔයාගේ recipe එක හදා ගන්න ඕනේ. ඔයා කොහොමද natural වෙන්නේ? ඔයා කොහොමද මේ audience එක engage වෙන්නේ? අන්න ඒක ඔයා හදා ගන්න ඕනේ. ඒක ඔයාගේ වැඩක්. This is you. I'm Rohini Pahasara who talking in front of others. ඒ මගේ අනන්‍යතාවය. ඔයාට මම වෙන්න බෑ. එහෙම නැත්නම් ඔයාට වෙන native speaker කෙනෙක් වෙන්න බෑ. You have to be yourself. You have to find your own way to entertain the audience, to memorable for others. But the most important thing, you have to be a human being there, not a perfect robot. නිකන් සමහර වෙනවා just like that. For example, හරිද ඔන්න දැන් කෙනෙක් කෙනා මෙහෙම ඇවිල්ලා කියනවා today I'm coming to talk about the public speaking and how to overcome stage fear and all of that. ඔයාලට feel වෙනවද? නැහැ. මෙහෙම instead of that ඔන්න කෙනෙක් කෙනා ඇවිල්ලා කියනවා okay guys, without talking anything, please hands up someone who in there like don't feel stage fear when you go on a stage. Likewise, they are engaged with the people. They are find the way to entertain and gather the attention from the people. මොකක්ද ප්‍රශ්නයක් අහලා මොකක්ද smart way අන්නේ naturality එක හදාගන්න අපිට සිද්ධ වෙනවා. ඒක තමයි හතරවෙනි tip එක. Don't fear to make a mistake and protect naturality of the speech. ඒක තමයි ඔයාලට මම දෙන bonus tip එක. අපේ හතරයි තියෙන්නේ. එක ඔයාලට බයයි audience එක මොකක්ද හිතන්නේ කියලා. මම මේක වෙනස් කරේ නැද්ද ඔයා හිතන විදිය? වෙනස් කරා මේ වීඩියෝ එකෙන්. ඊළඟ එක ඔයා බයයි mistakes කරන්න. මම මේ හිතන විදිය වෙනස් කරේ නැද්ද මේ වීඩියෝ එකෙන්? අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඔයගොල්ලෝ දැන් බය නැහැ. මොකද audience එක connect වෙන්නේ ඇත්ත මිනිස්සුත් එක්ක. ඒගොල්ලෝ ඔයා mistake කරවද කියන එක ගානක් නැහැ. තුන්වෙනි එක ඔයාගේ පැත්තෙන් මොකද්ද? ඔයාගේ language එක ගැන ඔයාට confidence නැහැ. ඒක හැදුන්නේ නැත්ද? මම English use කරා. හතරවෙනි එක ඔයාට ඔයා ගැන confident එකක් නැහැ. ඒක හදන්න. ඒක දවසින් බෑ. ඒකට හැබැයිම tip එකක් කියලා දුන්නා. මොකද්ද? Practice again and again. ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක අද end කරනවා. This is a vast area. There are a lot to learn, guys. I'm just saying a tiny drop of water from huge ocean. Wait and see. I'm going to talk about the drop and drop. public speaking විතරක් නෙමෙයි spoken English ටික අපි හදනවා. ඒ වගේම research එක වගේ academic based guidance මේ channel එක through ඔයාලට අපි අරගෙන එනවා. ඉතින් subscribe කරලා තියාගන්න. You are not going to be regret about your decision, and also leave a comment about your ideas and your public speaking journey, as well as what is your most needed video in these days. මොකක්ද ඔයාලට මේ දවස්වල ඕනෙම කරන වීඩියෝ එක කියලාත් පහලින් comment එකක් දාගෙන යන්න ගිහින් එන්න.